ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම අපි අද බලමු Adobe Illustrator භාවිතා කරලා කොහොමද සරලව logo එකක් හදාගන්නේ කියලා. මුලින්ම මම මෙහෙම Adobe Illustrator open කරගන්නවා. ඊට පස්සේ create කියලා new page එකක් open කරගෙන මුලින්ම අපි මෙන්න මේ වගේ star tool එක භාවිතා කරලා star එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ tag ගන්නට මෙයා කරගෙන අපි මුලින්ම කලර් එකක් දෙනවා yellow color කහ පාට වගේ දාගෙන stroke එක අපි මේ කළු පාට වගේ දාගෙන stroke එක මේ වගේ මෙන්න මේ වගේ පොඩ්ඩක් අපි පහට විතර වැඩි කර ගන්නවා. වැඩි කරගෙන ඉවිල්ලා direct selection tool එක අරගෙන ඉවිල්ලා මෙන්න මේ වගේ කෝණයකට ක්ලික් කරලා ඉවිල්ලා අපි මෙන්න මෙහෙම මේ ආකාරයට මෙයා කර ගන්නවා. අනිත් පැත්තත් ඒ වගේ මෙයා ගන්න මෙන්න මේ වගේ ලස්සන කොඩ දෙකක් වගේ එන logo එකක් තමයි යාළුවනේ මම ඔයාලට හදන්නේ අද. මේ සරල logo එකක්. අපි බලමු ඉතින් මේක මේ විදිහට මේවා කරලා අපි ගානට මේ rotate කරගෙන ඉවරලා මේ logo එක සාදා ගන්නවා. ඉතින් බලමු ඉතින් ඊට පස්සේ අපිට යාළුවනේ මේකට අපි පුළුවන් නමක් දාගන්න ඔයාලට මොකක් හරි නමක් දාගන්න පුළුවන් අපිට පොඩි සරල නමක් දාගන්න පුළුවන් යාළුවනේ. ඉතින් අපි දාමු ඉතින් අපිට මෙහෙම type tool එක අරගෙන මේ වගේ සමනල කියලා අපි ගහගමු සරල නමක් සමනල කියලා. ඊට පස්සේ මේ අපි මේක සමනල කියන එක සිලෙක්ට් කරලා ඒකට අපි කලර් එකක් ඇඩ් කරගමු. බෝල්ඩ් ෆොන්ට් එකක් දාගමු කොයි කරත් බෝල්ඩ් ෆොන්ට් එකක් දාපුවම මේක ටිකක් ලස්සනයි. ඒ බෝල්ඩ් ෆොන්ට් එකක් දාලා ෆොන්ට් සයිස් එකත් පොඩ්ඩක් ලොකු කරගෙන ගානට මේක මෙහෙම මේ විදිහට ඇඩ්ජස්ට් කරගෙන ඉවරලා අපි මේකලත් ලස්සන කලර් එකක් ඇඩ් කරගමු. ඊට පස්සේ වගේ zoom එහෙම කරගෙන පිල් කලර් එක yellow වගේ දාගෙන stroke එක කළු පාට වගේ දාගෙන මෙතනින් පුළුවන් කලර් එකේ මේ stroke එකේ කලර් එක ටුට්ටක් වැඩි කරගෙන මේ වගේ සරල logo එකක් ඩිසයින් කරගන්න යාළුවනේ. ඒක අපිට ගන්නට ඇඩ්ජස්ට් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ ෆයිල් ගිහිල්ලා සේව් කරගන්න පුළුවන්. සේව් කරගත්තී අපි මේ PNG එකක් තමයි සේව් කරගන්න ඕනේ. PNG එකක් වශයෙන් සේව් කරගත්තට පස්සේ තමයි යාළුවනේ මේක මේ logo එකක් වගේ වශයෙන් අපිට වෙන මොකක් හරි poster එකකට හරි මොකකට හරි අපිට දානවා නම් යොදා ගන්න පුළුවන් PNG එකක් වගේ සේව් කරගත්තා. ඉතින් ඔක්කොටම බොහොම ස්තුතියි යාළුවෝ. අපේ channel එක subscribe කරන්න මේ වගේ තවත් වීඩියෝ ඉදිරියේදී බලන්න.